අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපති ලෙසපත් වූ සමන් කුමාර සුරවීර මැතිතුමනි, ප්‍රාදේශීය ලේකම්තුමියනි, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා ඇතුළු සමස්ත රාජ්‍ය නිලධාරීන්ගෙන් අවසරයි. එමෙන්ම අපේ මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න සියලුම සමස්ත ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාගෙන් අවසරයි සහ අපේ මාධ්‍ය ආවරණය කරන මාධ්‍ය සහෝදරවරුන්ගෙන් අවසරයි. ඉතාමත්ම කෙටියෙන් ලොකු වෙලාවක් ගන්න නැතුව මට කියන්න තියෙන දේ කියන්නම්. ගරු සභාපතිතුමනි, අද සිට ඔබ තමයි මේ අකුරැස්ස පුරවරයේ ප්‍රධාන පුරවැසියා. අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා. එපමණක් නෙමෙයි, ඔබ ප්‍රධාන පුරවැසියා වන්නේ, ඔබ ප්‍රාදේශීය සභාවේ සභාපති වන්නේ ඔබට ඡන්දය ලබා දුන් මහජනතාවගේ පමණක් නොවේ. ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් අප වී වෙහෙස මහන්සි දිවා රැ නොබලා කටයුතු කළපු ඔබගේ පාක්ෂිකයන්ගේ පමණක් නෙමෙයි. ඔබට විරුද්ධව ඡන්දය දුන්, ඔබ පරාජය කිරීමට වැඩ කටයුතු කරු මේ සියලු දෙනාගේම ප්‍රධාන පුරවැසියා වන්නේ ඔබයි. එතකොට ඔබට විශාල වගකීමක් තියෙනවා මේ සියලු දෙනාට එක හා සමාන ලෙස තමන්ට සහයෝගය දීපු අයට, සහයෝගය නොදීපු අයට එක හා සමාන ලෙස සැලකීම ඔබේ වගකීමක්. අනිත් පැත්තට මම දන්නවා ඔබ මෙතෙන්ට පැමිණියේ සුව පහසු මල් ඇතුරු මාවතක නෙමෙයි. මේ මාවත අද දින මේ අකුරැස්ස නගරයේ ප්‍රධාන පුරවැසියා ලෙස පැමිණීමේ ගමන් මඟ දක්වා ඔබ පැමිණියේ කියා නිම කළ නොහැකි දුක්ඛම් කඩළු වද බන්ධන වලින් පිරුණු ගමනක්. එහි ඵලය තමයි අද අපි මේ ලැබිලා තියෙන්නේ. එතකොට ඔබ අද මේ අවස්ථාවට ඔසවා තබා තිබෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි, මේ අකුරැස්ස ප්‍රදේශයේ ජනතාවයි. මේ ජනතාව පෙළගැස්වීම සඳහා මේට වසර 3මාරක 4ක සිට, ඒ කියන්නේ බොහොම ඔබලා ගමන් කරපු කාලයත් එක්ක බලනකොට ඉතාමත්ම පස්සේ එකතු වෙච්ච කෙනෙක් තමයි මම. ඇත්ත වශයෙන්ම මේට අවුරුදු 3මාරකට 4කට ඉස්සෙල්ලා ඔබ සියලු දෙනා සමග අත්වැල් බැඳගෙන ඉති මම හිතුවේ නැහැ අපිට මේ වෙනස මේ රටේ මෙතරම් ඉක්මනින් දකින්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. එහෙම හිතාගෙන නෙමෙයි ඔබලත් එක්ක සම්බන්ධ වුණේ. ඒ උනත් ඒ අවස්ථාවේ රටේ සිදුවෙමින් පැවතිච්ච දේවල් දිහා බලාගෙන සිටිය නොහැකි කෙනෙක් හැටියට, වගකීමක් ඇති කෙනෙක් හැටියට මට තිබුණ එකම විකල්පය ඔබ සියලු දෙනා සමග එකතු වී අත්වැල් බැඳගෙන ඒ ගමන් මගට සහයෝගය දැක්වීම පමණයි. නමුත් එසේ වුණත් 2024 වගේ වෙනකොට අපිට ඉතා හොඳින් පැහැදිලි වුණා මේ රටේ මේ වෙනස සුනාමියක්සේ පැමිණීමේ පෙරමග ලකුණු සියල්ලක්ම පහළ වුණා. එතකොට මේවර මේ කැඳවපු පළාත් පාලන මැතිවරණයට පෙර මේට මම පුංචි කතාවක් කියන්නම්, මගේ පුංචි අත්දැකීමක් කියන්නම්. මේට පෙර මට මතක හැටියට 2024 හෝ 23 මේට පෙරත් මේ පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා කැඳෙව්වා. නමුත් කුමන හෝ හේතුවක් නිසා මුදල් නැතේ කිව්වා, මුදල් තිබුණත් මේක තියන්නෙත් නැතේ කිව්වා. ඔය ආදී නොයෙකුත් කතාවල් මැද්දේ මේ ඡන්දේ ඉවර පැවැත්වුවේ නැහැ. ඒ ඡන්දය කැඳවලා තියෙන අවස්ථාවේ මම ළඟපු අත්දැකීමක් මම කියන්නේ. අපි හැමෝම බලාපොරොත්තුෙන් ඉන්නවා මේ ඡන්දය දැන් එයි කියලා. ඒ අතර වාරේ මම දන්නේ ඔබ කී දෙනෙකුට මතක වෙයිද කියලා යම්කිසි ගම්වතුර තත්වයක්, ඊටා දැඩි ගම්වතුර තත්වයක් නෙමෙයි, ඊටා සුළු ගම්වතුර තත්වයකුත් නෙමෙයි, මධ්‍යම ප්‍රමාණයේ ගම්වතුර තත්වයක් අකුරැස්ස නගරයට ඇති වුණා. මේ ගම්වතුර තත්වය ඇති වෙලා ගම්වතුර බැසමින් පවතින අවස්ථාවේ, අන්තිම ටික ගසමින් පවතින අවස්ථාවේ දිනක සවස 6යි කාලට 6:30ට පමණ මම අපේ බත්තේ කෙළවර ගේට්ටුව ගාවට වෙලා ඉන්නකොට ඒ වෙනකොට අපේ ගේට්ටුව හරියට අර අන්තිම වතුර බින්දු කීපය බසමින් තිබිච්ච අවස්ථාව. මේ වෙලාවේ යම්කිසි පුද්ගලයෙක් අමලගොඩ හන්දිය පැත්තේ ඉඳලා පරදුව පැත්තට බයිසිකලයකින් ගියා. මේ මිනිස්සයා මාව දැකලා බයිසිකලේ නැවතත් හරවගෙන ආවා. ඔහුගේ බයිසිකලේ තියෙන පිරිසිදු කුරීමේ උපකරණයක්, කොස්සක්, තා මොනවද ඒ වගේ දේවල් ටිකක් තිබුණා.
මට හරියටම අඳුර ගන්න බෑ. දැක පුරුද්ද තියෙනවා. කවුද කියා මතකෙකුත් නැහැ. අදටත් ඇත්තටම දැක්කොත් අඳුර ගන්න පුළුවන් කවුද කියලා මට කියන්න බෑ. මේ මිනිස්සයා මාත් එක්ක ටිකක් වෙලා කතා කරා. කතා කරලා කොහොමද මාත්‍යෝ මේ වතුර බහැලා ගියා ඔය කතාව කියලා මම ඒක කොහෙද ගියේ මේවත් අරගෙන. මාත්‍යෝ මේ ගෙදරක් තියෙක මීට ටිකක් එහා මට ඒ තාත් කිව්වා. ඒ ගෙදර මම ගියාක සුද්ධ පවිත්‍ර කරලා දෙන්න. මම තනියම ගියා ප්‍රශ්නයක් නැහනේ කියලා මේ කියන කතාව ගැන කවුරුත් වරදවා හිතන්න එපා. ඔව් කියනවා මාත්‍යෝ අපේ පැත්තේ හිටපු කට්ටිය නෙමෙයි කිව්වා. දැන් ටිකක් අපේ පැත්තට ඇවිල්ලා කිව්වා. මම ගියේ ඒ ගෙදර සුද්ධ කරලා දෙන්න මහත්යෝ ඡන්ද පහක් කිව්වා. මේ කාට පේන්නද? අනුර කුමාර දිසානායකට පේන්නද? එවකට ඔහු විපක්ෂ මන්ත්‍රීවරයෙක් පමණයි. වෙනත් කෙනෙකුට පේන්නද? පක්ෂයේ කෙනෙකුට පේන්නද? සමන් කුමාර සුරවීර මැතිතුමාට පේන්නද? කිසි කෙනෙකුට පේන්න නෙවෙයි. ඔහු කලේ තමන්ගේ මේ අපේක්ෂා කළ ජයග්‍රහණය පිළිබඳව තමන්ට කළ හැකි කාර්ය නිශ්ශබ්දව ඉටු කිරීම පමණයි ඔහු කරේ. අන්න ඒ වගේ ක්‍රියා කරපු දසදහස් ගණනක් ලක්ෂ ගණනකගේ ප්‍රතිඵලය තමයි අද මේ රටේ මේ අකුරස නගරේ මේ වෙනස ඇතිවීමට හේතු වී තිබෙන්නේ. ඒ ආකාරයෙන් ස්වයාර්ථය නොතකා තමන්ට ලැබෙන්නේ මොකක්ද කියලා කල්පනා කරන්නේ නැතුව වැඩ කරන මිනිස්සු, කැප වෙන මිනිස්සු මම කියන්න කැමති වෙන කිසි පක්ෂයකට හිටියේ නැහැ, ඇත්තෙත් නැහැ. බොහෝ විට ඒ මිනිස්සු වැඩ කරේ ඒ පක්ෂවල ඉන්නවා අපේ හිතවත් අය ඥාතීන් ළඟින් ආශ්‍රය කරලා ඉන්නවා කිව්වා. ඒ කාලෙත් මට කියන්නේ අයියේ අපේ උන්ට නම් ඕක කරන්න රුපියල් 2000 2500 3000 දවසකට දෙවන්න ඕන කියලා. එහෙම හිතන්නේ නැති අර ඉස්සෙල්ලකගේ ස්වයාර්ථයෙන් තොරව පරාර්ථයෙන් යුතුව Tamanගේ අරමුණ වැඩිවෙන කැපවිච්ච මිනිසුන්ගේ පෙළගැස්මේ ප්‍රතිඵලය තමයි අද මේ වෙලා තියෙන්නේ. ඊළඟට ගරු සභාපතිතුමනි මේට පෙර මිනිසුන්ගේ හිතේ මොනවද තිබුණේ මේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් කියලා කිව්වම මාතරේ ඉඳලා හම්බන්තොට පැත්තට යනකොට තිබිච්ච නගරයක් මම නගරේ නම කියන්න කැමති නැහැ. හැබැයි කියනකොට ඔබ බොහෝ දෙනෙකුට මතක් වෙයි. ඒකට එක පළාත් පාලන ආයතනයක ප්‍රධානියෙක් අද ඉන්නේ හිරේ. මොකද්ද හේතුව? විදේශීය තරුණයක් දූෂණය කිරීම පිළිබඳව. ඇගේ පෙම්වතා එක්ක තංගල්ල නගරයේ හිටපු එක්තරා තැනක ඉන්නකොට සිදු කරා. ඊට පස්සේ ඒවකට තිබිච්ච රජයේ ඉහළම අනුග්‍රහය ඇතුව මේ විමර්ශන කටයුතු ආදියක් කිසිම දෙයක් හරියාකාරව කිටුනේ නැහැ. අවසානයේ මොකද්ද උනේ? ඒ තරුණියගේ රට මව් රට බලවත් රටක්. ඒ බලවත් රටේ තානාපතිට රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වෙලා තමයි අන්තිමට යුක්තිය ඉටුව කරවා ගැනීමේ ක්‍රියාවකට ගියේ. කුරුණෑගල පැත්තට ගියාම එක පළාත් පාලන ආයතනයක ප්‍රධානියෙක් ඔහුත් අද හිරේ. ඔහු ගියේ මොකද්ද? ඓතිහාසික වටිනාකමක් තිබිච්ච රාජ්‍ය මන්දිරයක්, රාජ්‍ය සභා මණ්ඩිතයක් බුල්ඩෝසර් කිරීම පිළිබඳව. ඉතින් එතකොට මේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කිව්වම මිනිස්සුන්ගේ හිතේ තිබුණේ මැරයන්ගේ, ත්‍රාඩයන්ගේ, ජනතාව ත්‍රස්තභාවයට පත් කරන්නන්ගේ හැඟීමක් පින්තූරයක් තමයි තිබුණේ. මම දන්නවා අද මෙතන අකුරැස්ස විතරක් නෙමෙයි මුළු රටේම ඒ දේ වෙනස් වෙනවා අදින් පස්සේ. ඊට පස්සේ මම කියන්න තියෙන දේවල් බොහොම මගහරිනවා වෙලාව ඉතුරු කර ගැනීම සඳහා. මේට අවුරුදු 20කට එහා පැත්තේ මට මතක හැටියට තිස්ස මහාරාමේ ප්‍රාදේශීය සභාව අපි පිහිටෙව්වා. ඒ අවස්ථාවේදී පැවති නිර්ණායකයන්ට අනුව තිස්ස මහාරාම ප්‍රාදේශීය සභාව එවකට ලංකාවේ තිබිච්ච හොඳම ප්‍රාදේශීය සභාව බවට පත් වුණා. නමුත් කුමන හෝ හේතුවක් මත එවකට ඒ ප්‍රදේශයේ ජනතාවට ඒක අමතක වෙලා ගිහිල්ලා වෙනත් දේවල් පසුපස ගියා. නමුත් ඒක වෙලාවේ ඒක එහෙම වුණත් පසු කාලෙන මුළු රටටම තේරුණා යා යුතු මග මොකද්ද, කල යුතු සිදු කල යුතු තෝරා ගැනීම මොකද්ද කියලා. අන්න එහි ප්‍රතිඵලය තමයි අපි අද මේ භුක්ති විඳින්නේ. ගරු සභාපතිතුමනි, වැසි දවසට ඇවිදින්න බැරි මඩ වතුරෙන්, අසූචි වතුරෙන්, ගොම වතුරෙන් පිරිච්ච නගරයක් අපිට අවශ්‍ය නැහැ.
අපිට අවශ්‍ය වෙන නගරයට පැමිණෙන කාන්තාවකට කුඩා දරුවෙකුට ආරක්ෂිතව සෞඛ්‍ය ආරක්ෂිතව යන්න බැරි වැසිපිලි පද්ධතියක් අපිට අවශ්‍යයි. අවශ්‍ය නැත්තේ නෑ අවශ්‍යයි. මේක මට වගේම මේ රටේ මොකද සභාපතිතුමනි මම මේ ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂයකට වැඩිය බදු ගෙවන කෙනෙක්. මම ලක්ෂයක් බදු ගෙවනවා රුපියල් 100ක් බදු ගෙවන කෙනෙක් අය ඇති මටද ඒ රුපියල් 100 බදු ගෙවන කෙනාටද අප දෙදෙනාටම එක හා සමාන ලෙස සුරක්ෂිත අලංකාරවත් හොඳ නගරයක් තිබිය යුතුයි. අපි කාටවත් අවශ්‍ය නැහැ දඩාවතේ යන බල්ලන්ගෙන් පිරිච්ච පාරේ යන්න බය බල්ලෙක් ඇවිල්ලා කකුල හපයිද ගවයන් අයාලේ යන නගරයක් අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වන්නේ සුරක්ෂිත වූ අලංකාරවත් වූ නගරයක් තමයි මෙතෙන්ට එන්නේ. ගරු සභාපතිතුමනි මම ශාස්ත්‍රකාරයෙක් නෙමෙයි. මම පේන කියන්නෙක් නෙමෙයි. මට කේන්දර බලන්නත් බෑ. ඒත් මම ඔබට එක අනාවැකියක් කියන්න. සභාපතිතුමනි ඔබට ඉදිරියේදී නොයෙකුත් දහසක් අවලාද චෝදනා වලට ලක් වෙන්න සිදුවේ. ඔබ සිදු කරන දෙයට ඔබ සිදු නොකරන දෙයට ඔබ හැරිලා බැලුවත් ඔබට වරද කියයි. ඒක තමයි සමස්තයක් වශයෙන් අද මුළු මහත් රටේම සිදු වෙන්නේ. වෙන කියන්න වැරද්දක් නැති වෙනකොට මොනවටද වැරදි කියන්නේ? ෂර්ට් එකේ බොත්තම වැරදුනත් වැරදි, හිටගත්තත් වැරදි, පැත්ත බැලුවත් වැරදි, කරත් වැරදි, නොකරත් වැරදි. ඒ උනත් ඒ මොන වැරදි ආවත් මහ ජනතාව ඔබ සමග ඉන්න තාක්කල් මේ ප්‍රාදේශීය සභාවේ සභිකයන් සමග ඉන්න තාක්කල් කිසිදු කෙනෙකුට ඔබට මේ ප්‍රාදේශීය සභාවේ සභිකයන්ට කිසිදු දෙයක් කරන්න බෑ. හරියටම කියනවා නම් අද රටේ වෙලා තියෙන්නේ ඒකම තමයි. වරප්‍රසාද අහිමි වූ අය මිල මුදල් හම්බ කරගැනීමේ අවස්ථාවන් අහිමි වූ දහසක් වැරදි කිව්වත් මහ ජනතාව තාමත් අපි ළඟ ඉන්නවා. ඒකම තමයි මෙතන සිදුවිය යුත්තේ සිදු වෙන්න එන්නේ. ඊට පස්සේ මේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සීමාවෙන් එපිටට ගිහිල්ලා එහෙත් මාතෘකාවෙන් එපිටට නොගිහින් මම තව පුංචි එකම එක දෙයක් කියලා මගේ කතාව අවසන් කරන්නම්. අපේ රටේ පට්ට ගහපු 1977 ඉඳන් දේශපාලනයේ පට්ට ගහපු දෙයක් තමයි සිංගප්පූරු ආදර්ශය කියන එක. ලංකාව සිංගප්පූරුව කරන්න 1977 පත් වෙච්ච ජනාධිපතිවරයාගේ ඉඳන් වලි කෑවා. නමුත් විවෘත ආර්ථිකය මමත් පිළිගන්නේ නිදහස් ආර්ථිකය මම ඕන තැනක ඒක විවෘතව කියනවා මම සංගවන්නේ නැහැ. සිංගප්පූරුව විවෘත ආර්ථිකයෙන් නිදහස් ආර්ථිකයෙන් ප්‍රතිඵල ලබාගෙන ලෝකයේ සමෘද්ධිමත් රටක් බවට පත් වුණත් ශ්‍රී ලංකාව දිනෙන් දින දිලිඳුභාවයට පත් වුණේ ඇයි? එකම ඔවුන්ට හරියට අපිට වැරදුනෙත් ඇයි? එකම දෙයයි. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ අගමැතිවරයාගේ ප්‍රමුඛතාවය පළවෙනි ප්‍රමුඛතාවය තිබුණේ නිදහස් ආර්ථිකය නෙමෙයි දූෂණ වංචා දේවල් මුලින් උපුටා දැමීම. ඔහුගේ දෙවනි ප්‍රමුඛතාවය ඒත් අරවකම තමයි දූෂණ වංචා අක්‍රමිකතා මුලින් උපුටා දැමීම. තුන්වෙනි මොකද්ද? ඒත් ඒකමයි. හතරවෙනි මොකද්ද? කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීම. හතර. එතකොට අපේ රටේ ඔය සිංගප්පූරුවක් කරන්න ගිහපු ජනාධිපතිවරු නායකයෝ කරේ මොකද්ද? එක දූෂණය වංචාව, දෙක දූෂණය වංචාව, තුන දූෂණය වංචාව, හතර ගජමිතුරන්ගේ සහ හෙන්චයියන්ගේ ආර්ථිකය. ඊට පස්සේ තමයි පහට තමයි නිදහස් විවෘත ආර්ථිකය ආවේ. අන්න අපිට වැරදිච්ච තැන රටක් හැටියට ඒක නිසා අපි රටක් හැටියටත් නිවැරදි කරගත යුතුයි. ප්‍රදේශයක් හැටියට ප්‍රාදේශීය සභාවක් හැටියට නිවැරදි කරගත යුතුයි. තව කියන්න සටහන් කරගත්ත දේවල් තිබුණත් මගේ කාල වේලාව අවසන් වෙන නිසා මම මෙතනින් නිහඬ වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ඔබට මේ අකුරස්ස නගරයේ ප්‍රධාන පුරවැසියා හැටියට ඔබට සහයෝගය දෙන අනෙකුත් සභික මන්ත්‍රී සභික කණ්ඩායමේ සියලු දෙනාට මේ අකුරස්ස පුරවරයේ යම්කිසි රන් අකුරෙන් ලියවෙන කාල පරිච්ඡේදයක් ආරම්භ කිරීමට
ශක්තිය ධෛර්ය වාසනාව ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම ඒ සඳහා ඔබට අනිකුත් සියලු දෙනාගේ විපක්ෂ පක්ෂ රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය තන්ත්‍රයේ සියලු දෙනාගේ සහයෝගය ලැබීමවා කියලා ප්‍රාර්ථනා කරන අතර අර විපක්ෂ മന്ത്രിවරුන් විපක්ෂ කියන්න බෑ අනිත් මොකක් වරදී වචනේ වරදියක් අල්ලගන්න එපා ඒ සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේලා කියලා මම ප්‍රාර්ථනා කරනවා මොකද අවසානයේ මේක අපේ ගම මේක අපේ නගරය මේක අපේ රට මේ රට හැදුනොත් අපේ දරුවන්ටයි අනාගත තරම්පරාවටයි පමණයි නැතුව මේ පෞද්ගලික ඊතාවකාලික ලැබෙන පෞද්ගලික අභිමතාර්ථයන්ට හෝ ඒ දේවල් වලට නෙමෙයි බොහොමත්ම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබ සියලු දෙනාට ජය